මේ වන විට දිවෙන හරහා පෙරමෝසම් කාලිකුරික ලක්ෂණ තමයි පවතින්නේ. දිවෙන හරහා ක්‍රමයෙන් නිර්තදිග මෝසම සඳහා වූ වායුගොලය සකස් වෙමින් පවතිනවා. මේ නිසා විශේෂයෙන් අද දිනේ ගත්තොත් බස්නාහිර, සබරගමුව, වයඹ වගේ පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කළුතර ඒ වගේම ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන මිලිමීටර් 50 පමණ තරමක තදවැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව සවස් කාලයේදී මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වලත් ඒ වගේම උතුරු මැද පළාතේ සමහර කොටස්වල තනින් තන ගිගුරුන් සැතවැසි වර්ධනය වීමේ හැකියාව අද සවස් කාලයේ පවතිනවා. දිවෙන හරහා විටින් විට හමන තරමක තද සුළං තියෙනවා. පැයට කිලෝමීටර් 30-40 පමණ. විශේෂයෙන් උතුරු මැද වගේ පළාත්වලත් ඒ වගේම දකුණු පළාතෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. මේ තත්ත්වයක අපි ඉදිරි දින කිහිපෙත් බලාපොරොත්තු වෙන විශේෂයෙන් පෙරමෝසම් කාලුගුණික ලක්ෂණත් සමග දිවයිනේ නිර්තදිග කොටසේ වැසි සහිත කාලුන් තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව ඉදිරි දින කිහිපේ පවතිනවා. ඒ වගේම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් සුළං නිර්ත දිශාවෙන් තමයි හමා යන්නේ. වේගය පැයට කිලෝමීටර 30-40 අතර අගයක පවතිනවා. නමුත් මන්නාරම සිට කංකසන්තුරේ දක්වා සහ ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වලට ඔබෙන මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය පැයට කිලෝමීටර 50-55 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතින නිසා මේ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගැනීම ඉඩකඩ පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.